30 වෙනි ප්‍රශ්නේ. පහත දී ඇති සමතුලිත ප්‍රතික්‍රියාව සලකන්න කියලා දීලා තිනවා. එතකොට ඔන්න ප්‍රතික්‍රියාව දීලා තිනවා Kc දීලා තිනවා 50යි කියලා. ඒකලෝ කියනවා H2 I2 සහ Hi සම මෞලික ප්‍රමාණයක්. අන්න වැදගත් පොයින්ට් එක. සම මෞලික ප්‍රමාණයන් පෙරදී රේචනය කරන ලද ගන් 2 ගන් ඩෙසිමීටර් දුරට සංයුක්ත බඳුනකට කාම්ප උෂ්ණත්වය ඇතුල් කරලා තිනවලු. උෂ්ණත්වය 600 දක්වා වැඩි කරලා දී කියලා දෙනවා. පද්ධති සමතුලිතතාවයට එළඹීමට පෙර පාසඳා කුමක් සිදු වේද කියලා ප්‍රතික්‍රියාව ගත්තොත් මෙන්න මෙහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ කියලා තියෙනවා මෙන්න මේ පද්ධතිය ඇතුළට ගණන් ඩෙසිමීටර් දෙකක පද්ධතිය ඇතුළට මෙන්න මේවා සම මෞල ප්‍රමාණයන් දානවා. සම මෞල ප්‍රමාණයන් කියන්නේ මේක මෞල x නම් මේකත් මෞල x මේකත් මෞල x කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේකේ QC කියන්නේ ප්‍රතික්‍රියා ලබ්ධියද? ප්‍රතික්‍රියා ලබ්ධිය කියලා කියන්නේ ප්‍රතික්‍රියාව සමතුලිත නොවන අවස්ථාවක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන දිශාව පැහැදිලි කරන්න තමයි අපි QC දාන්නේ. එතකොට KC ගන්නේ ප්‍රතික්‍රියාව සමතුලිත වුණාම අපි පද්ධතිය ගැන කියන්න, QC ගන්නේ ප්‍රතික්‍රියාව සමතුලිත නොවන අවස්ථාවකදී අපි පද්ධතිය ගැන කියන්න ගන්න මිනුමක් තමයි QC කියලා කියන්නේ. එතකොට අපිට මුලින්ම මේකේ QC හොයන්න පුළුවන්. මොකද අර සමමෞල දාපු අවස්ථාවට එතකොට සමතුලිත වෙලා නැහැනේ පද්ධතිය. එතකොට QC හොයන්න පුළුවන්. QC ට මම සමීකරණය ලිව්වා. HI gas මේ අපි තියරි වල ඉගෙන ගන්න කරුණු. මෙතන දෙනවා H2 gas I2 gas. එතකොට මේවා මෞල x ප්‍රමාණයන්ගෙන් තියෙන්නේ. සාන්ද්‍රණ ගත්තොත් මෞල ගාන පරිමාවෙන් බෙදන්න ඕනේ. මේකෙත් ඒ විදිහටම. එතකොට QC ගත්තොත් මෙතන දෙනවා x බෙදීම 2 වර්ගයක්. මෙතන දෙනවා x බෙදීම 2. මෙතනට ආයෙනවා x බෙදීම 2. එතකොට අවසානයේ අපිට මේ ටික කැපිලා ගිහිල්ලා QC එනවා 1යි කියලා. එතකොට KC කීයද? KC 50යි. අපිට ආව QC කීයද? QC 1යි. අන්න එතනම අපිට පේනවා QC ට වඩා KC විශාලයි කියලා. ඒකින්ද අපිට එතනින්ම මෙන්න මේ 1යි 2යි 3යි කියන උත්තර 1යි 2යි කියන උත්තර දෙකම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ අපෙන් අහලා තියෙන්නේ මොනවද වැඩිපුර අඩුවෙන් හැදෙන්නේ වැඩිපුර හැදෙන්නේ මොනවද කියලා තමයි ඊට පස්සේ අපි හොයාගන්නේ. දැන් මෙතන බැලුවොත් QC වලකය 1යි. ඒ කියන්නේ පද්ධතිය සමතුලිත නැති අවස්ථාවේදී QC යගේ 1යි. සමතුලිත වෙද්දී ওই QC යගේ KC ට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ QC යගේ 1 ඉඳන් 50ට යන්න ඕනේ. හරි. දැන් හිතන්න QC අගය මෙතනදී 1 ඉඳන් 50ට යනවා කියන්නේ QC අගය වැඩි වෙන්න නම් මෙන්න මේ භාග සංඛ්‍යාවේ හරය වැඩි වෙලා ලවය අඩු වෙන්න ඕනේ. මේක අපි දන්න නෝමල් කරුණන්නේ. ඒතර මෙන්න මේ අගේ වැඩි වෙන්න නම් හරය වැඩි වෙලා ලවය අඩු වෙන්න ඕනේ. ඒක හින්දා මේ පද්ධතියේ HI හැදෙන HI ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පද්ධතිය ඉදිරියට ක්‍රියාත්මක විය යුතුයි කියලා අපිට දැන් පැහැදිලිනේ. එතකොට දැන් අපිට කෙලෙසියම් උත්තරයට යන්න පුළුවන්. උත්තර 3 4 5 එකක් තමයි එන්නේ. එතකොට ඒකෙනුත් HI වැඩිපුර හැදෙන එක තමයි හරි උත්තරේ වෙන්නේ. උත්තරේ අංක 5 කියලා ගන්න පුළුවන්. තේරුණාද? එතන වෙන්නේ QC යගය දැන් පද්ධතිය අසමතුලිත තැනේ ඉඳන් සමතුලිත තැනට යන්නේ. ඒ කියන්නේ QC යගේ ඉඳන් KC වෙනකන් යන්න ඕනේ QC කියන එක. ඒ කියන්නේ 1 ඉඳන් 50 වෙනකන් ඒක වැඩි වෙන්න ඕනේ. QC යගේ වැඩි වෙන්න නම් උඩ වැඩි වෙලා යට අඩු වෙන්න ඕනේ. එතකොට ඔන්න ඒ කතාව තියෙන්නේ උත්තරේ අංක 5 කියන උත්තරේ.